අද මම කියලා දෙන්නේ විනාඩි 5ක් ඇතුළත ඕනෑම කෙනෙකුට ශක්ති බෝලය හදාගන්න පුළුවන් සරල රහස් අභ්‍යාසයක්. හරි, අපි අභ්‍යාසය වෙත යමු. මුලින්ම ඔබේ අත් දෙක හොඳින් රත් වෙනකන් අතුල් ගන්න. දැන් සෙමින් අත් දෙක ඈත් කරන්න. සෙන්ටිමීටර් 5ක් විතර දුරින් අත් දෙක තියාගන්න. අපි හුස්ම ගන්න රටාව පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. හුස්ම ගැනීම තප්පර 4යි, රඳවා තබා ගැනීම තප්පර 7යි, පිට කිරීම තප්පර 8යි. මේ විදියට 3 පාරක් කරමු. ඔබ හුස්ම ගෙන සිර කරගෙන ඉන්න වෙලාවේ මදක් අත් දෙක ඇතුළට හිරපන්න. නැවතත් ඒ විදියටම කරන්න. ඔබට වායු බෝලයක් තෙරපනවා වගේ දැනීමක් ඇති වෙනව නේද? හරි, එහෙනම් ඔබගේ ශක්ති බෝලය අවදි වීම සාර්ථකයි. අපි දැන් මේ හදාගත්තු ශක්ති බෝලයට හැඩයක් දෙන්න ඕන. අපි දැන් මේ අභ්‍යාසය වෙත යමු. ඔබ හිතන්න ඔබගේ අත් දෙක මැද නිල් පාට ශක්ති බෝලයක් තියෙනවා කියලා. දැන් අත් දෙක බෝලේ වටේ මෙන්න මේ ආකාරයට කරකවන්න. ඒ කරකන ගමන් චුට්ටක් තෙරපල බලන්න ශක්ති බෝලය තියෙනවද කියලා. හුස්ම ගැනීමේ රටාවත් වෙනස් කරන්න එපා. 4 7 8 ආකාරයට තියාගන්න ගමන්ම මේ බෝලය කරකවන්න. හරි, දැන් අපි බලමු මේ ශක්ති බෝලය බාහිර වස්තුන් සමග සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඔබගේ වම් අත මේසේ උඩින් තියන්න. දකුණු අත ඊට උඩින් මදක් මෙහාට වෙන්න තියලා නැවතත් 4 7 8 අනුපාතයට හුස්ම ගැනීම, හිර කිර ගැනීම සහ පිට කිරීම සිදු කරන්න. මතක ඇතුව හුස්ම හිර කරන වෙලාවේ පොඩ්ඩක් දකුණු අත තෙරපන්න. දැන් ඔබට දැනෙනව නේද? ඔබගේ ශක්ති බෝලය මේසේ මත වැදී නැවත අතට ඒ ශක්තිය දැනෙනවා. හරි, එහෙනම් අද අපි ඉගෙන ගත්තා කොහොමද ශක්ති බෝලයක් හදන්නේ සහ ශක්ති බෝලයට හැඩයක් දෙන්නේ. ඒ වගේම ශක්ති බෝලය බාහිර වස්තුන් සමග ගට්ටන්නේ කොහොමද කියලා. මේ ශක්ති බෝලය බාහිර ද්‍රව්‍ය සමග ඝට්ටණය කරන්නේ කොහොමද සහ බාහිර වස්තුන් චලනය කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු. මම උදය මදුශංක බණ්ඩාර මායාව දිවිය තුලින් සුබ දවසක්.